කොහොමද ඉතින් ඕගොල්ලන්ට අදත් මම වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. මම හිතුවා මේ මගේ මානෙකල වගේක් මේ පොන්ඩ් එකේ මේ වර්ග ගොඩාක් තියෙනවා. මම ඔය මේ ඉතුරු වෙච්ච අල කෑලි ඒ වගේ ඉතුරු වෙලා තිබිච්ච ඔක්කොම මේකට දාලා තිබුණේ. දැන් එකක්වත් හරියට හැදෙන්නේ නැහැ. මොකද මේකේ ගොඩාක් පැල තියෙන නිසා. ඉතින් මං හිතුවා මේකෙන් පැලයක් අරගෙන තව පොන්ඩ් එකක් තියෙනවා හිස් වෙච්ච එකක්. ඒකේ හිටවනවා කියලා. ඉතින් මට හිතුණා මං ඒක හිටවන හැටි ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. මොකද මේ සාමාන්‍ය මානෙල් පැල හදාගන්න බැරි වෙයි කියලා හිතවන්නේ නැති කට්ටිය ඉන්නවනේ. ඉතින් හිතවන්න ආසයි හැදෙයිද නැද්ද කියලා හිත ඉන්න කට්ටිය ඉන්නවනේ. ඒ කට්ටියට පොඩි අදහසක් ගන්නත් පුළුවන්. මම හිතවන විදිහෙන් මේ තියෙන්නේ තව මානෙල් වර්ගයක්. මේකෙත් ඔය වර්ග දෙකක් තියෙන්නේ. ඔකේ පිපෙන්නේ කහ පාට මලක්. ඕක නම් අර නිතර හැමදාම මල් වෙන වර්ගයක් නෙමෙයි. ඕක හාඩි වර්ගයක්. ඒකට හාඩි කියලා තමයි කියන්නේ. මේකත් ඒකේ නම් ගහ දැන් හොඳට හැදිලා තියෙන්නේ. තාම මල් නම් නැහැ. කලින් මගේ මේකේ මල් පිපුණා. ඉතින් මේ වලට පේනවා ඉතින් ඇතුලේ මාළු පැටවුනුත් ඉන්නවා. අපි බලමු මම කොහොමද අද මේ පැලේ හිටව ගන්න කියලා. මම කියවනේ ඔයගොල්ලෝ මේකේ තියෙන මේ හාඩි වර්ගයක් කියලා. ඉතින් මානෙල් වර්ගවල හාඩි වර්ගයයි නෝමල් එදිනෙදා මල් දෙන වර්ගයයි කියලා දෙකක් තියෙනවා. හාඩි වර්ගවල නිතර මල් එන්නේ නැහැ. හාඩි වර්ගවලට ගොඩක් ඉඩ ඕනේ. ඉඩ තියෙන තරමට තමයි හාඩි වර්ගවල මල් පිපෙන්නේ. ඉතින් බලමු අද මම හිටව ගන්නේ නෝමල් පැලයක් කොහොමද හිටව ගන්න කියලා. මම ගත්තේ මෙන්න මේ පැලේ. මේක මණ්ඩෝ කරලා තියෙන එකම එක පැලයයි ඉතුරු වෙලා තිබුණේ මාගාව. ඒකත් මේ ඔය පොන්ඩ් එකේ අස්සේ තිබිලා තමයි මම හොයාගත්තේ. මොකද මට හිතුණා මේක හිටව ගන්න. මොකද අනිත් ඒවා අර පොන්ඩ් එකේ ගොඩක් තියෙනවා එක වර්ගයකින්. මේකෙන් මේක විතරයි තිබුණේ. ඒක නිසා මම මේක තෝරගත්තා මේ තනි පොන්ඩ් එකක හිටවනවා කියලා. ඉතින් බලමු මම අද කොහොමද මේක හිටව ගන්න කියලා. මම ඔයගලන්ට මේ ස්ටෙප් එකකින් ස්ටෙප් එකට මේ හැමදේම රෙකෝඩ් කරගත්තා. මම හිටවන විදිය පෙන්වන්න ඕනේ හින්දා මේකේ මේ වගේ හරියම මේ චූටි පැලයක් මේ ගොඩක් ලොකු එකක් නෙමෙයි. ඉතින් මේ මම මේ වගේ ඔය පොන්ඩ් එක අයින් කරලා තිබුණේ. අල හිටවල තිබිච්ච එකක් තමයි අයින් කරලා තිබුණේ ගොඩක් කල්. ඉතින් මම ආයෙමත් ඒක මේ හස්බන්ඩ්ට කියලා ගෙනල්ලා තියාගත්තා මේ පැලයක් හිටව ගන්න. ඔයාලට පේනවා ඇති මේක පොඩ්ඩක් අයින් කරලා තිබිලා මේ පොඩ්ඩක් පුපුරලා වගේ තිබුණා. බලමු අපි මේකේ කොහොමද මම අද පැලේ හිටව ගන්න කියලා. මේක මම මේ ඉස්සරහා අපේ ඉස්සරහා මිදුලෙන්ම තියාගත්ත හස්බන්ඩ්ට කියලා. මොකද මම මේ ඉස්සරහා මිදුලෙත් තිබුණ මල් පෝච්චි ඔක්කොම ගලවලා ආයෙම පැල කප්පාදු කරලා හිටවලා ආයෙම පොඩක් අලුත් කරා. මොකද මට කාලෙකින් මේ දේවල් කරන්න බැරි වුණ නිසා ඉතුරු වෙලා තිබිච්ච පැල ටිකවත් මට ආයෙ හදා ගන්න ඕනේ කියලා හිතුණා. ඒක නිසා තමයි මේ බබායික පුළුවන් විදිහට ඉතින් වැඩ ටික කරගන්නවා. මම මේකට පාවිච්චි කරන්නේ අපි නිකන් මල් පැල හිටවන්න ගන්න මේ පොළවේ මතු පිට පස් එකමයි. මේකට මඩ ඕනේ නැහැ. මඩ නැති කෙනෙකුට වුණත් ඔන්න මේකෙන් අදහසක් ගන්න පුළුවන්. මේක සාර්ථකයි. මොකද මේ විදිහට මම හිටවලා තියෙනවා කලින්. මේ වගේ මම මුලින්ම දාගන්නවා මේ මතු පිටපස්. මඩ ඕනෙමයි කියලා නැහැ මානෙල් පැලයක් හිටවන්න. මොකද අපි මේකට වතුර දානවනේ. ඉතින් පැලේ හිටවලා සාමාන්‍යයෙන් සති දෙකක්
3ක් විතර යනකොට ওই පස් එක තනිකර මඩ වෙනවා. මේ ඒක නිසා පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නැහැ. ඔය වගේ මම ඊට පස්සේ පස් දාලා ඉවර වෙලා මැද්දෙන් පැලේ හිටව ගන්නවා. විශේෂයෙන් කරන්න කියලා දෙයක් නැහැ. මේ අපි නිකන් මල් පැලයක් හිටව ගන්නවා කියලා වගේ ඒ විදිහටම හිටව ගන්නයි තියෙන්නේ. මම මේක අර මේ ප්‍රොෆෙෂනල්ම හිටවන විදිහක් ගැන නම් දන්නේ නැහැ. මේ මම හිටවන විදිහ. මේ ඊට පස්සේ මම ඔය උඩින් වැලි තට්ටුවක් දාගන්නවා. මේ මොකද අපි දැන් වතුර දානකොට මේකේ පස්වල තියෙන රොඩු ඒව මේව ඇවිස්සෙනවනේ. ඉතින් ඔහොම වැලි ටිකක් දැම්මහම මේ වතුර දානකොට කොහොමත් ඇවිස්සෙනවා. ඒ වුණත් වැලි දාපුවාම මේ වතුර එක ඉක්මනට අර මඩ වෙන එක මඩ වෙච්ච එක ඉක්මනට මේ පිරිසිදු වෙනවා වැලි දාපුවාම. මම ඒකත් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඔය වගේ මම මුලින්ම මතු පිටපස් දාලා වැලේ හිටවගෙන ඊට පස්සේ උඩින් ඔය වගේ වැලි තට්ටුවක් දාගත්තා. ඊට පස්සේ අපි බලමු ඉස්සරහට තව මොකද කරන්න කියලා. මම දැන් මේ මට හෝස් එකක් නැහැ මේ පැත්තට ඉස්සරහට දිගේ එක. ඉතින් මම මේ බාල්දියෙන් ගෙනල්ලා තමයි වතුර දාගත්තේ. ඔයාලට පේනවා ඇති මේ වතුර තාම පුරවල ඉවරත් නැහැ. දැන් පැලේ පේන්නෙත් නැහැ. අර පස්වල තිබිච්ච මේ දූවිල්ල රොඩු ඒවා ඔක්කොම මේ වතුර දානකොට මේ ඇවිස්සලා ඒව ඔක්කොම උඩට එනවා. ඉතින් මේ ඔයාලට හෝස් එකකින් දාගන්න පුළුවන් නම් මේ ගොඩක් හොඳයි. මට මේ අපේ මේ එළිය ටැප් එකක් තියෙන්නේ මේ පිටිපස්සේ මේ ඉස්සරහ පැත්තේ ගාඩන් එකට තරම් මේ අපේ තියෙන හෝස් එක දිගමදි. ඒක නිසා තමයි මම මේ වතුර බාල්දියකට පුරවලා ගෙනල්ලා දැම්මේ. ඒකයි මේ ගොඩාක්ම මඩ වුණේ. නැත්තම් මෙච්චර මඩ වෙන්නේ නැහැ. මේ හෝස් එකකින් දැම්මනම් මේ අර වතුර දානකොට වතුරට පස් ටික පෙඟිලා ඉවර වෙලා ඒකේ තියෙන රොඩු ටික හිමීට උඩට එනවා. ඔය තරම් මඩ වෙන්නේ නැහැ. ඔයාලට පේනවද දැන් මේ පැලේ නම් තාම පේන්නේ නැහැ. මේ ඒ වුණාට මේක ඔහොම දාලා සාමාන්‍යයෙන් පැය 3ක් 4ක් පැය 6ක් ඒ වගේ යනකොට සාමාන්‍යයෙන් මේ හොඳට පැහැදිලි වෙනවා. ඉතින් මේ ඒ වතුර ටික දාලා ඉවර වෙලා මම මේක මේ පේන්ට් කරගත්තා. ගෙදර මේ ගෙනල්ලා තිබිච්ච පේන්ට් එකක් ඉතුරු වෙලා තිබුණා. මට හිතුණා ඉතින් ඒක ගාගත්තොත් හොඳයි කියලා. මොකද ෆොන්ට් එකක් ටිකක් පරණ වෙලානේ තිබ්බේ. ඔයාලට පේනවා ඉතින් මේ සාමාන්‍යයෙන් පැය 4කට විතර පස්සේ දැන් අර මඩ ගතිය පොඩ්ඩක් අඩු වෙලා මේ රොඩු ටික උඩ පාවෙනවා. පැලේ මේ දැන් පේනවා. හොඳටම වතුර පැහැදිලි වෙලා නැහැ. ඒත් පැලේ පේනවා දැන්. මම උකට පිරෙන්නම වතුර දැම්මේ නැහැ. මොකද මේ අර උපුරලා ඉරක් තිබුණානේ. ඒක නිසා මම දාගත්තේ නැහැ. මේ පහුවදා ඊට පහුවදා පැලේ හිටවගත්ත දාට පහුවදා මේ වැස්සා. දැන් පේනවා ඇති ඔයගොල්ලන්ට වැස්සට අර තිබිච්ච රොඩු ටික සේරම හේදිලා ගිහිල්ලා වතුරත් මේකේ එකක් පිරීලා මේ ඉදිරියලත් ගිහින් තිබුණා. මේ දැන් හොඳට පැලේ පේනවා. ඔයගොල්ලන්ට පේනවනේ පැලේ හොඳට පේනවා. ඉතින් මේ දැන් මේ වෙනකොට මේ වීඩියෝ එක මම ඔයගොල්ලන්ට දාන දවස වෙනකොට ඕකේ තව අලුතෙන් කොලයක් හැදිලා තියෙනවා. ඔය තියෙන ඇතුලෙන් තියෙන දැල්ලට අමතරව තව අලුතෙන් දැල්ලකුත් ඇවිල්ලා ඒකත් දිගේ ඇරිලා තියෙන්නේ. ඉතින් මම ඉස්සරහා වීඩියෝ වලට මේක හැදෙන විදිහ ඔයගොල්ලන්ට මේ එකතු කරන්න